එක වයසක සීයාගේ මිදුලේ ලස්සන මයිනා කුරුල්ලියක් ජීවත් වුණා. සීයත් මයිනත් වසර ගණනාවක් එකට සතුටින් ජීවත් වුණා. කාලයක් ගිය පස්සේ මයිනා මවක් වෙන්න යනවා. ආරක්ෂිත ස්ථානයක් හොයමින් ඇය හැමතැනම පියාඹාගෙන ගියා. නමුත් හැමතැනම තිබුණේ වියලුණු භූමියක් පමණයි. ඇයට ආරක්ෂිත තැනක් කොහෙවත්ම ලැබුණේ නැහැ. අවසානයේ වැලි මත කුඩා කිදුවක් තැනුවා. ඇය බිත්තර දැම්මා. දින කිහිපයකට පස්සේ කුඩා පැටවුන් ලෝකයට ආවා. දරුණු උෂ්ණත්වයෙන් දැවෙන පිපාසයෙන් පැටවුන් තදින් නඩන්න පටන් ගත්තා. වතුර ගෙන්න මයින පියාඹා යන මොහොතේ හදිස්සියෙම භයානක කුරුල්ලෙක් ඇයට පහර දුන්නා. උදේරම පැටවුන් අම්මේ අම්මේ කියලා හොය හොය දියා. අවසානයේ වුන් දැක්කේ බිම වැටි ජීවිතය නැති Tamanගේ අම්මාව. පැටවුන් අඬන්න පටන් ගත්තා.